මේ තියෙන අපේ ගමේ අපේ අම්මා ඉන්න සමිතියක ලෙජර් බුක් එක. මේකේ තියෙනවා මෙතුවක්කල් මේකේ වෙච්ච හැම ගනුදෙනුවම කවුරු කාටද සල්ලි දුන්නේ, කී කාටද කවුද දුන්නේ, කවුද ගත්තේ, කායකේ සල්ලි ගනුදෙනු වෙච්ච හැම දෙයක්ම තියෙනවා. හැබැයි මේ පොතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පොතේ විතරක් නෙමෙයි ඉතිහාසයේ තිබ්බ හැම ලෙජර් පොතකම තිබ්බ ප්‍රශ්නයක්. මේක එඩිට් කරන්න මේ තියෙන රෙකෝඩ්ඩයක් එඩිට් කරන්න මට ඕන පෑනක් විතරයි. ඉතින් කාට හරි පුළුවන් පැනල ඉවර වෙලා මං වගේ කෙනෙක්ට මේකේ එක අංකයක් දෙකක් එහෙම කරලා මගේ මට මොනහරි ලාභයක් වෙන දෙයක් කරගන්න පුළුවන්. අද වීඩියෝ එක අපි කතා කරන්නේ මෙන්න මේ පොත කොහොමද එහෙම කාටවත් එඩිට් කරන්න බැරි විදියට හදන්නේ කියලා. ඒ ඇවිල්ලා ලොග් දාලා නෙමෙයි, සේව් එක දාලා නෙමෙයි. හැබැයි අපි දන්න කම්පියුටර් සයන්ස් නොලෙජ් එක පාවිච්චි කරලා පුංචි ට්‍රික් එකක් කරලා. ඒ ට්‍රික් එකම තමයි ඩොලර් ට්‍රිලියන ගානක් වටින බිට්කොයිනුත් ආරක්ෂා කරන්නේ. මේ වීඩියෝ ඔබ වෙත ගෙනෙන්නේ මේ channel එකේ Patreon supportersලා. අපි සේරම පටන් ගන්න කලින් තේරුම් ගන්න ඕනේ එක concept එකක් තියෙනවා. මේක තමයි blockchain වල මූලිකම concept එක. hashing. hashing function එකක් වැඩ කරන්නේ hashing function එකට ඔයාට වචනයක්, වාක්‍යයක්, මොන හරි පොතක්, එහෙම නැත්නම් ෆයිල් එකක් ඕන දෙයක් දෙන්න පුළුවන්. එතකොට එයා ඒකට fingerprint එකක් generate කරලා දෙනවා. ඔයා ඒක 100 පාරක් දුන්නත් ඔයාට එන්නේ එකම fingerprint එක තමයි. හරි. ඉතින් hashing function එකක් වැඩ කරන්නේ එහෙමයි. අපි හිතමු මෙහෙම අපේ වාක්‍යයක් තියෙනවා කියලා. අපි හිතමු අමල් අමල් කමල්ට 100 රුපියල් 100ක් දුන්නා කියන එක අපිට මේවා කරගන්න ඕනේ කියලා. අපි හිතමු මෙහෙම නිකන් මේ වාක්‍යයක් මේක අපි hashing function එකකට දැම්මොත් එහෙම අපිට එනවා. අපි හිතමු මේකට සාමාන්‍යයෙන් මේකට උත්තරේ එන්නේ අකුරු 64ක් විතර එන මේකක්. නමුත් අපි කෙටියෙන් ලියාගමු. අපි හිතමු 9යි 5යි 6යි C4 කියලා. ඔය වගේ හැෂ් එකක් එන්න පුළුවන්. අපි හිතමු මේකේ එක අකුරක් වෙනස් කරා කියලා. මේකෙම අමල් නිමල් කියලා. නිමල්ට 100ක් දුන්නා කියලා. මම මෙතන එක අකුරයි වෙනස් කරේ. එතකොට ඔයාලට එන්නේ නිකන් මේ හැෂ් එක එක අකුරක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙච්ච උත්තරයක් තමයි එන්නේ. එතකොට අපි හිතමු A B C 4යි 3 වගේ නිකන් සම්පූර්ණ මේක එන දිග එකක් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔයාලට කවදාවත් හැෂ් එක දිහා බලලා වාක්‍ය මොකක්ද කියලා කියන්න බෑ. ඒක නිකන් වැඩ කරන්නේ fingerprint එකක් විදියට විතරයි. හරි. ඉතින් බ්ලොක්චේන් වල ඕක සෑහෙන්නම ඔය concept එක පාවිච්චි කරනවා. දැන් අපි යමුකෝ අපේ ලෙජරේස් පැත්තට. මේ ලෙජරේ ගත්තොත් එහෙම අපි හිතමු මේ වගේ transaction කිහිපයක්, ඒ කියන්නේ මේ වගේ ගනුදෙනු කිහිපයක් අපි මේ තනි බ්ලොක් එකක දාගන්නවා. අපි හිතමු මේ තියෙන්නේ සම්පූර්ණ පිටුවක්. අර පොතේ සම්පූර්ණ පිටුවක් තමයි මේ තියෙන්නේ. මේකේ එතකොට ඔයා මොකද කරන්නේ? අපි කියනවා මේකට බ්ලොක් එකක් කියලා. අපි කියමු මේ ඇවිල්ලා පළවෙනි බ්ලොක් එක. බ්ලොක් 1 කියලා. මේ බ්ලොක් එකේ අපි දාගන්නවා අපේ තියෙන ගනුදෙනු ටික. අපි හිතමු ඔන්න මේ ඉන්නේ ඉසුරු. මේ ඉන්නේ සුපුන්. ඉසුරු සුපුන්ට රුපියල් 100ක් දෙනවා. අපි ඒක දාගන්නවා මේ පොතේ. මේ පොතේ ඔය වගේ එක ගනුදෙනු තියෙනවා. ඉසුරු සුපුන් 100යි. ඊට පස්සේ අපි හිතමු තව කෙනෙක් ඉන්නවා මේ ඉන්නේ යසිඳු. සුපුන් යසිඳුට දෙනවා රුපියල් 50ක්. සුපුන් යසිඳු රුපියල් 50යි. ඔය වගේ ගනුදෙනු ගොඩාක් අර පොතේ පිටුවක තියෙන්න පුළුවන්. අපි මොකද කරන්නේ? මෙන්න මේ ඔක්කොම ටික මේ ගනුදෙනු සෙට් එක අරගෙන මේ සෙට් එකම අරගෙන අපි එයාට හැෂ් එකක් හදනවා. හරි? මෙයාට හැෂ් එකක් තියෙනවා. අපි දාගමු මෙයාගේ හැෂ් එක කැල්කියුලේට් කරාම අර දිග උත්තරේ එනවා. අපි හිතමු මෙයාට ආවේ 8යි CC 4යි D කියලා. හරි? ඔන්න පළවෙනි අපේ බ්ලොක් එක. ඊට පස්සේ අපි මේක තියාගන්න. ඊට පස්සේ ඔන්න ඊළඟ පිටුව. අපි හිතමු තව ට්‍රාන්සැක්ෂන් ටිකක් වෙනවා. එතකොට අපිට තව පිටුවක් ඕන. ඊට පස්සේ මේක ගොඩාක් තියෙන්න පුළුවන් හොඳේ. අපේ ඔන්න බ්ලොක් 2 එක එනවා. මේක දෙවෙනි බ්ලොක් එක.
අපි හිතමු මේකේ කවුද අපේ සුපුන් ඉසුරුට ඔන්න 10ක් දෙනවා. සුපුන් ඉසුරුට 10ක් දෙනවා. ඒ වගේමයි යසිදු සුපුන්ට දෙනවා හිතමු 60ක්. ඔන්න ඔය වගේ තව ගන්න දෙනු සෙට්ටයක් යනවා. මේකෙද අපි විශේෂ වැඩක් කරනවා. මේ අපි පළවෙනි බ්ලොක් එකනේ. ඊළඟ බ්ලොක් එකේ ඉඳන් අපි කරන්නේ මෙයාගේ තිබ්බ ප්‍රීවියස් එක. කියන්නේ මෙයාගේ හැෂ් එක කැල්කියුලේට් කරන්න කලින් මේකට තව දත්තයක් අපි දානවා. අපි කියනවා මෙයාගේ ප්‍රීවියස් හැෂ් එක. p අකුරක් කියන්නේ. ප්‍රීවියස් හැෂ් එකේ මේකක් දාගන්නවා. එයාට කලින් තිබ්බ එක න 8cc 4d 8cc 4d කියලා මෙහෙම දාගන්න. හරි? ඊට පස්සේ තමා අපි මේ ඔක්කොම හැෂ් කරන්න. මේ තියෙන එකම මේක තමයි දැන් කාඩ් එකේ කන්ටෙන්ට් එක. අපි මුළු කාඩ් එකම හැෂ් එකක් ගන්න. එතකොටත් අපිට උත්තරයක් එයි. අපි හිතමු අපිට ආවා කියලා හැෂ් එක 6යි 7යි 1යි c d e මොකක් හරි. හරිද? ඔන්න මේ බ්ලොක් එකේ ඔය වගේ තව එකින් එක බ්ලොක් එකකින් බ්ලොක් වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා මේ දෙන්න දැන් ලින්ක් වෙලා තියෙනවා. ලස්සනට දාගත්තොත් එහෙම මේ දෙන්නගේ පොඩි ලින්ක් එකක් තියෙනවානේ. මම මේ පළවෙනි බ්ලොක් එකේ ලිව්වේ නැත්තේ ඒ දන්නවද? එයාට කලින් එකක් නැති හින්දා සාමාන්‍යයෙන්. එතකොට මෙයාගේ ප්‍රිව්‍යු එකක් අපි කියන ජෙනසිස් බ්ලොක් එක කියලා. අපි හිතමු 0.0. ඒකත් එකතු වෙලා තමයි මේ හැෂ් එක ඇදුනේ. දැන් එතකොට මෙයා ලින්ක් වෙලා තියෙන කාටද? මෙන්න මේ හැෂ් එකට. ඔයාලට තේරෙනවනේ. ඔන්න දැන් මේ එකකට එකක් ලින්ක් වෙලා තියෙනවා. මේ වගේ තව ගනුදෙනු වෙන්න. තව දැන් අපිට පිටු ඕනේනේ. තව ඉස්සරහට තව ගනුදෙනු වෙනකොට ඉතින් එතකොට අපිට මේ වගේ තව අපිට බ්ලොක්ස් මේකට එකතු කරගන්න පුළුවන්. ඔන්න බ්ලොක් 3 එකක්. එතන මෙයා ලින්ක් වෙලා තියෙන්නේ මෙයාට. ඊට පස්සේ ඊළඟ තව එකක් එනවා බ්ලොක් 4 එකක්. ඉල නෑනේ. අපි මෙතනින් දාගමු කමන්නේ. හරිද? බ්ලොක් 4 එකක්. එයා ලින්ක් වෙලා තියෙන කාටද? මෙයාගේ ප්‍රීවියස් එක මෙයාට. මෙයාට ලින්ක් වෙලා තියෙනවා. ඊට පස්සේ තව බ්ලොක් එකක් මේකට එනවා. එතකොට යා ලින්ක් වෙලා තියෙන්නේ මෙයාට. ඔන්න ඔය විදිහට මේ වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා බ්ලොක් ගොඩක් එකතු වෙච්ච මේක නිකන් දංගලක් වගේ දිගින් දිගටම යනවා. එතකොට අපි මෙයාට කියනවා බ්ලොක් චේන් එකක් කියලා. මෙයාටත් හැෂ් එකක් තියෙනවා නේ. මෙයාටත් හැෂ් එකක් තියෙනවා. එතකොට හැෂ් එක කැල්කියුලේට් වෙන්නේ මේ ඔක්කොම ප්‍රීවියස් එකයි මේකයි මේ තියෙන ඔක්කොම එකතු වෙලා තමයි මේ හැෂ් එක හැදෙන්නේ. එයාටත් මොකක් හරි 10යි 7යි 1යි c මොකක් හරි හැෂ් එකක් එයි. අරක තමයි මතක තියාගන්න ඕනේ මේ සෙට් එකම එකතු වෙලා තමයි මෙයාට හැෂ් එක ජෙනරේට් වෙන්නේ. ඒ වගේ බ්ලොක් ගොඩකින් එකතු වෙලා හැදිච්ච චේන් එකට අපි කියනවා බ්ලොක් චේන් එකක් කියලා. සරලයි. දැන් ඔන්න මෙහෙම ඉඳද්දී අපේ සුපුන්ට හිතෙනවා මේ ඉන්නේ සුපුන්ට හිතෙනවා මේක එක තැනකදී යසින්දු සුපුන්ට 60ක් දුන්නානේ. මෙයාට සුපුන්ට පොඩි තණ්හාවක් ඇවිල්ලා සුපුන් මොකද කරන්නේ? හොරෙන් ගිහිල්ලා මේ පොත හොයාගන්න. පොත තියෙන තැනින් පොත හොයාගෙන ඉවරලා පොත තියෙන එක්කෙනාගේ ගෙදරට පැනලා ඉවරලා මොකද කරන්නේ? සුපුන් මේක එඩිට් කරනවා. 60 කපලා සුපුන්ට දැඩි තණ්හාවක් එනවා. මෙයා දාගන්නවා 600යි කියලා. යසින්දුගේ account එකෙන් 600ක් මෙයාට දාගත්තා කියලා මෙයා මාක් කරනවා. දැන් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නෑ. මේක ටික ඔක්කොම තියෙනවා. හැබැයි පොඩි අවුලක් තියෙනවා. දැන් මෙයාගේ කවුරු හරි මෙයාගේ හැෂ් එක ජෙනරේට් කරලා බැලුවොත් එහෙම මෙයාගේ හැෂ් එක කැල්කියුලේට් කරන්නේ මෙන්න මේ දේවල් තුන එකතු කරලානේ. මේ දේවල් තුන මේ තියෙන ට්‍රාන්සැක්ෂන් සහ මේ ප්‍රීවියස් එක එකතු කරලානේ හැෂ් එක කැල්කියුලේට් කරලා බැලුවොත් එහෙම යාට එන්නේ වෙන හැෂ් එකක්. අපි හිතමු ඇත්ත හැෂ් එක එන්නේ මේක කැල්කියුලේට් කරාම මේ තුනට අපි හිතමු 8යි 3යි 1යි c කියලා හැෂ් එකක් තමයි හරි නම් එන්නේ. හරිද? එතකොට කාට හරි දැනගන්න පුළුවන් මෙන්න මේක කවුරු හරි එඩිට් කරලා බඩු මොන හරි කරලා තමයි තියෙන්නේ.
එතකොට අපිට ලේසියෙන් දැනගන්න පුළුවන් හැෂ් එක රීකැල්කුලේට් කරා වැඩේ අප්සෙට් කියලා දැනගන්න. හැබැයි සුපුන් එතනින් නතර වෙන්නේ නැහැ. සුපුන් ওই වැඩේ දාන්නවා. ඒ හින්දා සුපුන් මොකද කරන්නේ? මේක කපලා දාලා සුපුන් අලුත් අර හැෂ් එක ආයෙ කැල්කියුලේට් කරලා සුපුන් මේකට දාගන්න. 8යි 8යි 3යි 1යි c කියලා. දැන් වැඩේ හරි. දැන් කවුරු හරි හැෂ් එක මේක කරලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආයෙමත් මේකේ පොඩි අවුලක් තියෙනවා. මොකද්ද? මෙයා ලින්ක් වෙලා තිබ්බේ 6යි 7යි 1යි c d e කියලා මේකට. ඒ කියන්නේ බ්ලොක් 2 එකට කලින් තිබ්බ හැෂ් එකට තමයි එයා ලින්ක් වෙලා තිබ්බේ. හැබැයි දැන් අපි බැලුවොත් එහෙන් පිටිපස්සේ ඒක දැන් එයාට තියෙන වෙන හැෂ් එකක්. හරිද? එතකොට මේකයි දැන් ගැලපෙන්නේ නැහැ. දැන් මෙයා ලින්ක් වෙලා තියෙන ඇත්තටම මෙයාට නෙමෙයි. දැන් එයාට එහෙම හැෂ් එකක් තියෙන බ්ලොක් එකක් නැහැ. ඇයි? මේ යකා එඩිට් කරපු හින්දා. එතකොට මොකද වෙන්නේ? දැන් ආයෙමත් වැඩේ මාට්ටු වෙනවා. මෙහෙම එකක් වෙනස් කරොත් එහෙම මේ කියන්නේ එක පිටුවක් වෙනස් කරපු ගමන් මුළු ඔක්කොගෙම තියෙන පිටිපස්සේ ඒවා එක ගැලපෙන්නේ නැතුව යනවා. මොකද මේක හැෂ් එක වැරදි හින්දා. දැන් මොකද කරන්නේ? සුපුන් එතනින් නතර වෙන්නේ නැහැ. හරි දෙන්නම් ෂොට් එක. කොහොම හරි මේ 682න් කඩාගෙනම තමයි නතර වෙන්නේ කියලා. එහෙනම් සුපුන්ට සිද්ධ වෙනවා මේ හැෂ් එකත් ආපහු රීකැල්කියුලේට් කරන්න. ඒ කියන්නේ මේක අලුතින් මේක කපලා ඉවරලා මේකට දාගන්නවා 8යි 8යි 3යි 1යි c කියලා. දාලා ඉවරලා මේ තුනේම අලුත් හැෂ් එක කැල්කියුලේට් කරාම එන්නේ අපි හිතමු 5යි 5යි c 1යි 2 කියලා. ඒකත් මෙතෙන් දානවා 5යි 5යි 1යි c 2. දැන් මොකද වෙන්නේ? මේක පොයින්ට් වෙලා තියෙන්නේ දැන් 9 7යි 1යි c d එහෙම එකක් නෑ. දැන් එයාගේ හැෂ් එක වැරදි. එතකොට ආයෙමත් ඔහොම සුපුන්ට එනම් මේකත් එඩිට් කරන්න ඕන 5යි 5යි 1යි c 2. ඒකට මේක කැල්කියුලේට් කරන්න ඔය විදිහට මුළු බ්ලොක් එකම එඩිට් කරන්න සිද්ධ වෙනවා මේ එකක් මේ වෙච්ච හින්දා. වැඩේ තියෙන්නේ මේකට තව එහා පැත්තෙන් බ්ලොක් ඇඩ් වෙනවත් එක්ක ගනුදෙනු වෙද්දි. එතකොට සුපුන්ට මේ වැඩේ කරගන්න අමාරු වෙනවා. සහ ඇත්ත ලෝකේ මේ වගේ බිට්කොයින් වල වගේ නම් මේ බ්ලොක් එකක් හදන එක මේ බ්ලොක් එකක් අලුතින් දාන එක හෝ තියෙන එකක් වෙනස් කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකට අපි කියනවා proof of work කියලා දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ යා ලොකු කම්පියුටිං පවර් එකක් වැය කරන්න ඕනේ අලුතින් බ්ලොක් එකක් හදන්න හෝ එඩිට් කරන්න. ඉතින් proof of work කියලා කියන්නේ ඕක කරන්න සාමාන්‍යයෙන් ඇවරේජ් වාට සුපිරි කම්පියුටර් එකක් තිබ්බොත් එහෙම සාමාන්‍ය හොඳ මැෂින් එකක් තිබ්බොත් එහෙම විනාඩි 10ක් විතර යන වැඩක්. එතකොට ඒ කියන්නේ ඔයා මේ හැෂ් එකක් ගෙස් කරනවා කියලා වැඩක් තියෙන. අපි ඒක ඉස්සරහා වීඩියෝ එකකදී කතා කරමු. එතකොට සාමාන්‍යයෙන් මේක කරන්න විනාඩි 10ක් විතර යනවා මේ එකක් මේවා කරන්න. එතකොට ඒ වගේ එකින් එක කර යන්න මේ සෑහෙන වෙලාවක් යනවා. මේ බ්ලොක් චේන් එකේ සාමාන්‍යයෙන් තියෙන බ්ලොක් 5ක් නෙවෙයි ලක්ෂ 5ක්. ඒ වගේ ලොකු බ්ලොක් ගානක් තියෙනවා. ඉතින් සුපුන්ට මේ රුපියල් 600ක තණ්හාවෙන් මුළු ඔක්කොම චේන් එකම එඩිට් කරන්න වෙනවා. ඒක කවදාවත් කරලා ඉවර වෙන්නේ නැහැ අලුතින් ඒවා ඇඩ් වෙනකොට සහ මේක කරන්න වෙලා යනවා. අර කතාවක් තියෙන්නේ එකක් කඩතුළු වසා ගන්නට ගිහින් මට උඩුකාරියා 100ක් කඩතුළු හදාගත්තයි බ්ලොක් චේන් ආචාර්යා කියන තමයි සිද්ධ වෙන්නේ. සහ මේක විතරක් නෙමෙයි තව මේ වගේ කොපීස් හැමෝ ගාවම තියෙනවා P2P network එකක් විදිහට තමයි බ්ලොක් චේන් වැඩ කරන්නේ. ඉතින් මේ වගේ කොපීස් එතකොට සුපුන්ට සිද්ධ වෙනවා අනිත් හැමෝගෙමත් වෙනස් කරන්න. නැත්නම් මේක නොගැලපුවාම ඒගොල්ලෝ වෝට් කරලා මේක අයින් කරලා දානවා. මේ චේන් එක මේ චේන් එක ඉන්වැලිඩ් බේසිකලි. ඉතින් ඔයාලට මේ පොත අර විදිහට සිකියෝ කරනවා නම් ඔයාලට කරන් තියෙන හැමතිස්සෙම අලුතින් පිටුවක් දානකොට අපි කරන්න ඕනේ ඒකේ කලින් පිටුවේ හැෂ් එකයි සහ මේ තියෙන ට්‍රාන්සැක්ෂන් ඔක්කොමයි හැෂ් කරලා ඉවරලා මේකට හැෂ් එකක් හදන එක. ඉතින් මේ වගේ එතකොට මේකේ බිට්කොයින් වල නම් මේ වගේ හැමෝ ගාව මේ වගේ පොතේ කොපියක් තියෙනවා මුළු ගමේම. එතකොට ඔයාට මේක විතරක් එඩිට් කළාම හරියන්නේ මුළු ගමේම ඒවා එඩිට් කරන්න වෙනවා. ඔයාට මොන හරි අර වගේ පොඩි චේන්ජ් එකක් කරන්න ඕන. ඉතින් ඔය විදිහට තමයි බිට්කොයින් සහ බ්ලොක් චේන් වැඩ කරන්නේ. අපි ඉස්සරහා වීඩියෝ එකකින් මේක ඉම්ප්ලිමන්ට් කරන්න හැටි කතා කරමු. ඒ කියන්නේ මේ මුළු කෝඩ් එකම අපිට පුළුවන් ගහන්න කියන්නේ. ඒක මහා ලොකු සංකීර්ණ දෙයක් නෙමෙයි. අපි ඒක කරලා බලමු. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලන්න ඕන සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් එන හම්බ වෙමු.